YouTube channel. ඉතින් ඔන්න හුඟ කාලයකට පස්සේ මම මේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් vlog එකක් අරගෙන එන්න හුඟ කාලයක් ගියා. මම හිතන්නේ මට හරියට vlogs දාන්න බැරි වුණා. අවුරුද්දකින් විතර මම සැරින් සැරේ කඩින් කඩ තමයි vlogs ගෙනාවේ. ඒකට හේතුව තමයි මම ටිකක් exam වගේකට busy වෙලා හිටියා. ඉතින් මම කරන්න හිටපු සමහර exam වල කරන්නත් බැරි වුණා. මම ලෑස්ති වෙලා හිටියද මට වීඩියෝ එඩිට් කරන්න එහෙම මේ ටයිම් එකක් තිබුණේ නැහැ. අනිත් ලොකුම දේ තමයි මම ගොඩක් වෙලාවට එක්ක පොළොන්නරුවේ එක්ක කලවානේ මම දෙපැත්තටම මෝඩ් වෙවි තමයි හිටියේ. මට ඒකවල වීඩියෝ කරන්න සමහරවල් මම අර ගෙදර තියෙන ටික මට මෙහෙට උත්සගෙන එන්න බෑ. ඔය වගේ ප්‍රශ්න නිසා මම ටිකක් වීඩියෝ කරන එක తాවකාලිකවම නැවැත්තුවා. ඊට පස්සේ මම වීඩියෝ කරනවා කියලා හිටියාට පස්සේ මම ගියා මේ මම කන්තලේ හිටියේ. මම හිතන්නේ මාස දෙකක් විතර එහෙ ඉන්නකොට නැති ෆෝන් එක අල්ලන්නවත් මට වෙලාවක් නැහැ. ඉතින් වීඩියෝස් කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේ දේවල් එක්කලා තමයි මට vlog ගේන්න පරක්කු වුණේ. ඉතින් මට හිතුණා මම දැන් දිගටම vlogs දානවා කියලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දැනට ඉන්නේ කල්ලපානේ. ඉතින් මෙහි ඉඳන් vlogs ගේන්න තියෙන ලොකුම බාධකය තමයි මෙහෙට හැම වෙලාවෙම වැස්ස. දැනුත් වහිනවා. ඉතින් ඔයාලට කියන්නේ ಜಾති ගොඩක් තියෙනවා. ඔයගොල්ලොත් එක බෙදා ගන්න ගොඩක් ಜಾති තියෙනවා. ඉතින් මම තීරණය කරා ඔයගොල්ලන්ට ගේන්න මගේ vlogs. ඒ කියන්නේ මම පහුගිය කාලේ සමහරින් ගත්ත පොඩි clips එකතු කරලා මට හිතුණා ඔයගොල්ලන්ට vlog එකක් අරගෙන එන්න. ඉතින් මගේ ඒ වගේ ගත්ත vlog එකක් තියෙනවා. අපි දෙන්නගේ graduation එකේ vlog එක. ඉතින් මුලින්ම මම කියන්නම් graduation එක. graduation එක කියන්නේ අපි දෙන්න කරේ diploma දෙකක්. හරිද? අපි දෙන්න කරේ diploma දෙකක් psychology and law එකක් කළා. ඉතින් අපි psychology එකේ විතරයි scroll එක ගත්තේ. law එකේ certificate එක අපි ගෙන්න ගන්න. මම මේ විස්තර කියන්නේ මොකද අපිට ගොඩාක් video clips නෑ. හරිම අඩුවෙන් තමයි video clips තියෙන්නේ. මොකද නිකන් මොකක් හරි හදනවා කියලා ගත්තට මම හැදුවේ නැහැ. කොහොම තිබිලා ගොඩක් clips මම delete කරලා අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් මම කැම්පස් එක ගැන කිව්වොත් අපි දෙන්න ගිය කැම්පස් එක තමයි යුරේසියන් කැම්පස් එක. ඉතින් යුරේසියන් කැම්පස් එකේ ඩිප්ලෝමා දෙකක් තමයි අපි දෙන්න කරේ. ඒ කියන්නේ දෙන්න දෙකම කරා. ඒ වුණාට අපි ගත්තේ සයිකොලොජි එක විතරයි. ඉතින් කැම්පස් එක ගත්තොත් කැම්පස් එක ගැන මම විස්තර ටිකක් ඉස්සරහ vlog එකේ කියන්නම්. ඒක මට හිතෙනවා මම මෙහෙම කියනවට වැඩිය ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් උදේම සැලොන් එකට ගියා ලෑස්ති වෙන්න. හරිද? මෙතන නම් මගේ ලුක් එක නම් හිතන්න එපා. මම හොඳටම මහත් වෙලා ඒ වගේම තමයි කොණ්ඩෙත් ඉතින් මම කැපුවානේ ගොනා වගේ. මට කොණ්ඩේ වවා ගන්න උවමනාවක් තිබුණේ නැහැ. කොහොම හරි මාරම කැතයි. ඊට පස්සේ අපි ලෑස්ති වෙලා ඔන්න දැන් යනවා BMI CH එකට. අපි BMI CH එකට අපිට යන්න හිතපු තැන ඉඳලා විනාඩි 40ක් පැයක් විතර ගියා. ඒ වගේ කිට්ටු වෙන්න වගේ ගියා උදේ ට්‍රැෆික් එකත් එක්කලා. අපි උදේම ගිහිල්ලා අපේ ක්ලොක් ටික එහෙම කලෙක්ට් කරගෙන අපි දෙන්න ගියා අපි ෆොටෝස් ටික ගන්න. කැම්පස් එකේ කලින්ම කැම්පස් එකට ගිහිල්ලා ක්ලොක් ගන්න තිබුණාට අපි දෙන්න කැම්පස් එකට ගිහිල්ලා ක්ලොක් ගත්තේ නැහැ. ඒක වියදමක් නිසා අපි එතන එදා දවසේ එතන උදෙන් තමයි ක්ලොක් ටිකේ ගත්තේ. ඊට පස්සේ අපි ගිහිල්ලා ෆොටෝස් ටික ගහගන්න තමයි ගියේ. අපිට මේ වෙලාව වෙනකොට නම් උදේ 9:10 විතර වෙන්න ඇති. හැබැයි අපේ සෙෂන් එක තමයි අන්තිම සෙෂන් එක. අපිට අර ක්ලොක් එහෙම කලෙක්ට් කරගන්න තියෙන නිසා ෆොටෝස් ගන්න තියෙන නිසා තමයි අපිට අර උදේම එන්න කියලා තියෙන්නේ. ඒ නොවෙන්න අයියයි මම ඉඳපු සෙෂන් එක තමයි අන්තිම සෙෂන් එක. ඒ කියන්නේ හවස 4ට විතර තමයි සෙෂන් එක පටන් ගත්තේ. ඉතින් අපි ෆොටෝස් එහෙම ගහලා කියව ඉතින් හිටියා අපේ ටයිම් එක එනකන් එපා වෙලා හිටියේ. මොකද උදේ ඉඳන්ම ලෑස්ති වෙලානේ. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. අපි දෙන්න හරිම ආසාවෙන් හිටියා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ වෙලාව විලඹුණා. අයියා නම් ඉතින් සොර දෙටු එක්කගේ ගිහිල්ලා යාගේ ස්ක්‍රෝල් එක ගත්තා. ඉතින් මාව නම් ඉතින් වලට පෙනේ අල බෝලයක් වගේ යනවා තඩියට තඩියේ. ඉතින් ඒ වෙලාවට දැනෙන හැඟීම ඇත්තටම ඕගොල්ලොත් විඳින්න ඕනේ.
ඊට පස්සේ අපි එළියට එනකොට හවස 6 විතර වෙන්න ඇති. ওই වෙලාව 6ට විතර අපි දෙන්නට තියෙනවා TikTok එකකටත් අපි දෙන්න වීඩියෝ එකක් ගත්තේ නැහැ. අපි දෙන්නට එපා වෙලා හිටියේ. එපා වෙලා කියන්නේ අවුවසර වැඩි. ඊට පස්සේ අපි හවස තමයි ওই වීඩියෝස් ගත්තේ. මොකද අපි ෆොටෝස් ටික එදාම කලෙක්ට් කරගෙන යන නිසා ෆොටෝස් ටික print කරලා දෙන්න අපේ අන්තිම සෙෂන් එක හින්දා රෑ වුණා. අපි ඉතින් ෆොටෝස් ටික හදලා ඉවරයි ගන්න එන්නකම් කියනකම් අපි දෙන්න ඒ විදිහට TikTok කර හිටියා. කොහොම හරි ෆොටෝස් ටික හම්බ වෙනකොට 9 විතර වෙන්න ඇති. මට මතක විදිහට අපි ඒ ටිකත් අරගෙන අපි කෙලින්ම ගියේ අක්කලාගේ ගෙදරට. ඒ ඉඳලා අපි පහුවදා උදේ ආපහු කලවානේ එන්න පිටත් වුණා. ඉතින් කැම්පස් එක ගැන විස්තර ඕගොල්ලොන්ට මේ ඩිප්ලෝමා එක කරන්න ඕන නම් කොහොමද ජොයින් වෙන්නේ කියන ඒ විස්තර ටික ඔක්කොම මම ඊගාව බ්ලොග් එකේ අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒවට උත්තර ඊගාව බ්ලොග් එකෙන්ම අරගෙන එන්න පුළුවන්. ඉතින් ආයෙ දවසක මම වීඩියෝ එකක් අරගෙන එනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye bye. Thank you for watching.